Hi guys, welcome to my YouTube channel. අද ඔයාලත් එක්ක මම බෙදා ගන්න යන්නේ Open University එකේ Management Faculty batch trip එක අපි enjoy කරපු විදිහ. Open University එකට එන්න බලාගෙන ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා මම හිතනවා. මගේ YouTube channel එක subscribe කරලා set වෙන්න trip එකේ අත්දැකීම් විඳ ගන්න. ඔන්න guys මම පාන්දරම ආව කැම්පස් එකට. මම එනකොට හිටියේ දෙතුන් දෙනයි. ටික වෙලාවක් යනකොට ඔක්කොම වගේ ආව හැබැයි. ඔක්කොමලා ආවට පස්සේ සීනියර් බැච් එකේ අයියලා අක්කලා ට්‍රිප් එක ගැන අපි පොඩ්ඩක් දැනුවත් කරා. මීටින් එකෙන් පස්සේ අපි ඉක්මනට ගිහිල්ලා බස් වලට නැග්ගා. මමත් ලොග් එක කරන් පාස් ෂීට් එකක ඉඳගත්තේ. ඊට පස්සේ අපි පාස් කුඩා වෙරළට යන ගමන පටන් ගත්තා. සින්දුවක් එන දාගෙන බස් එකේ ෂීට් වලින් ටික ටික හරිය නැගිටලා ඩාන්ස් කරන්න පටන් ගත්තා. මුලින්ම නැටුව කෙල්ලෝ ටික තමයි. ඊට පස්සේ අපි හිමින් නැගිටලා හිටියා. හරි ඊට පස්සේ අපි මහියංගනේ පන්සල් ළඟ කන්න නැවතුවා. ඊට පස්සේ කාලා හැම අපේ සෙට් එක සෙල්ෆි එකක් ගහලා ආය යන්න පටන් ගත්තා. ඊට පස්සේ අපි සින්දුවක් දාගෙන කෙලින්ම ගියේ කල්කුඩා හරහා අපි නැගිටින්න බලාගෙන ගියපු ලයවස් ලස්සන හොටෙල් එකට. ඊට පස්සේ අපිට හම්බුණා වෙල්කම් ඩ්‍රින්ක් එක. ඒක දීලා අපි ගියේ සාම්ප්‍රදායිකව බැච් ෆොටෝ එක ගන්න. ඊට පස්සේ බැච් ෆොටෝ එක ගහලා අපි කෙලින් ගියේ හොටෙල් එකේ ප්‍රයිවට් බීච් එක බලන්න. ඒ බීච් එක හරිම නිදහස්, හරිම ලස්සන හොඳ ලොකේෂන් එකක් තියෙන බීච් එකක්. ඔයාලට පේනවා ඇති. එතනට ගිහිල්ලා අපි ෆොටෝ ටිකක් එහෙම ගැහුවා. ඊට පස්සේ අපි බීච් එක ඉඳලාම අපි ලන්ච් එක ගත්තා. ඒක වෙනස්ම අත්දැකීමක්. බීච් එකේ හුලං වැඩි මුහුදු සද්දය අහගෙන ලන්ච් එක ගන්නවා කියන්නේ ඒක වෙනස්ම ෆීලිං එකක්. විඳලම බලන්න ඕන. ලන්ච් එක අරගෙන අපි බීච් එකට යන්න චේන්ජ් කරගත්තා. ඊට පස්සේ හවස 6 වෙනකම් බීච් එකේ තමයි හිටියේ. විශේෂයෙන්ම කියන්න ඕන මෙතන සේෆ්ටි එක ගැන මෙතන බොරි වෙන්න කිසිම දෙයක් නැහැ. ප්‍රයිවට් බීච් එකක් හින්දා පාඩුවේ ඔයාලට විඳින්න පුළුවන්. අපි හොඳට එන්ජොයි කරා. මේ ඔයාලට පේනවා ඉතින්. ඊට තමයි හොටෙල් එකේ ලස්සනම වොෂ් එකක් එහෙම දාගෙන බීච් එකේ DJ එක රෙඩි වෙනකම් DJ එකට ක්ලාස් වෙනවා. ඊට පස්සේ DJ එක රෙඩි වෙනකම් මම හොටෙල් එකේ පොඩ්ඩක් කටපිටා ඇවිද්දා. ඊට පස්සේ ඔන්චිල්ලාව කම්බුණා. ඒකත් තින් නිකන් පැද්දා. ඊට පස්සේ මම පොඩ්ඩක් ඇවිදගෙන ගියා හොටෙල් එකේ ලස්සන බලන්න. හරිම ලස්සනයි. රැට පුදුමාකාර ලස්සනක් තියෙන හොටෙල් එක හරිම නිදහස්. මේකේ තියෙනවා ලස්සන පූල් එකක්. ඒක බලන්නත් මං ගියා. අපි සෙට් එකක් මං ගියේ පූල් එක බලන්න. Say hi. Hi again, Dr. Hi. Hi.
මේ තමයි මගේ vlog එක කරගන්න මට උදව් කරපු සෙට් එක. ඊට පස්සේ අපිට ඇහුණා මල්ලි සද්දයක්. ඒකෝර අපි දැනගත්ත DJ එක රෙඩි කියලා. ඊට පස්සේ DJ එක පටන් ගත්තා. ඒක තමයි ට්‍රිප් එකේ ලස්සනම ඉවෙන්ට් එක සහ හොඳම කොටස අපි එන්ජොයි කරපු හොඳම කොටස තමයි DJ එක. ඔයාලා බලන්න අපි එන්ජොයි කරපු විදිහ. ආන්දරේම තමයි දෙවියා කිසි මාංශයක් දෙන්නේ අපි හොඳට එන්ජොයි කරා. දැන් බීච් එක පේන්න මෙන්න මේ විදිහට. ඊට පස්සේ DJ එක ඉවර වෙනවත් එක්කම අපි ගිනි මැලේ නිවලා. ඊට පස්සේ අපි ආයේ රස්වල නැගලා සින්දුවක් වුණ දාගෙන කැම්පස් එක බලලා යනවා. ඔබ තමයි අපේ බෙස්ට් ට්‍රිප් එකේ vlog එක වීඩියෝ ඉවරනකම් බලන් ඉන්න හැමෝටම thank you. Open University කියන්නේ එක්සෑම් විතරක් නෙවෙයි. මම ගිහිල්ලා එන්න අපි ආයෙ වීඩියෝ එකකින් හම්බෙමු.